අපි යනවා සුපිරි පොට්ටයක් බලන්න. ඒ කියන්නේ ඔයත් තියෙන අපි ඔය බලන්න යනවා යාළුවේ. අපි බලමු කොහොමද සුපිරිද කියලා. අපි ඉස්සරහින් වීඩියෝ සෙට් එමු. සුපිරි නම් ලයික් එකක් කියමු දාගන්න. ගන්න ඔය නම් සුපිරි. ඊට අපි යන පාර පොඩ්ඩක් බලමු ගිහිල්ලා. ඉස්සරහ යනවා අපි කතාවක් දාගෙන යමු. දැන් ටිකක් දුර ආවා. මේ හරි යන්න ඕනේ. තාචුට්ට දුරක් යන්න ඕනේ. මීටර් 500ක් වගේ යන්න ඕනේ. අපි යනවා පොඩ්ඩක් කතාවක් දාගෙන යමු. යම් නේ ඉස්සරහට යන්න ඕනේ යාළුවේ. මම මේ දැන් යන ගමන් ඉන්නේ. අපි යනවා සිංගාලා. තාචුට්ට දුරක් යන්න ඕනේ. අපි යන් අවුලන්නේ. තවටියක් යන්න ඕනේ. අපි දුර ආවේ යාළුවේ. දැන් නම් ළඟයි. දැන් නම් මේ තාචුට්ට දුරයි තියෙන්නේ. අපි යන් සිංගාලා. ඒ ටිකක් බලන්න. මගේ channel එක තමයි subscribe කරන්න නැත්නම් subscribe කරන්න යාළුවේ. අපි යන් මෙහෙම අද මම ෆෝන් එකෙන් යාළුවේ කරන්නේ ඒකයි කේස් එක. වීඩියෝ එක පොඩ්ඩක් ක්වොලිටි අඩු වෙනනම් ගණන් ගන්න එපා යාළුවා. මම අද ෆෝන් එකෙන් කරන්නේ. අපි යන් එහෙම යන් ඉස්සරහා මේ රබර් වත්තක් කියම තියෙනවා. අපි ඒ ටික එහෙම බලමු ගිහිල්ලා මේ. මම ඊට පෙන්නන්න ලඟ වුණාට පස්සේ අපි එතන මෙහෙම යන්. අපි යන් තා පොඩ්ඩ දුරයි තියෙන්නේ යාළුවේ. චුට්ට දුරයි. අපි යන් වීඩියෝ අනිවාර්යෙන් ලයික් එක ෂෙයා පාරක් දාන්න යාළුවේ. ඒ ටික වටිනවා යාළුවේ ඔයාලා දාද්දි. මෙන්න රබර් වත්ත තියෙනවා. මම කිව්වා රබර් වත්ත එහෙම. මේ තියෙන රබර් වත්ත තමයි මේ දිගටම තියෙන රබර්. දැක්කනේ. හරියනම් මේ රබර් වත්ත දැන් පහු කරගෙන අපි යන්න ඕනේ. චුට්ට දුර මම ඉස්සර යන පාර වලට මේක කර පොඩ්ඩක් පෙන්නන්න. පෙන්නලා අපි දෙන්න අපි ගිහිල්ලා කතා කරමු. කොහොම යන්නේ චුට්ට දුර. දැන් ආන්නේ පේන ටෙක් මාන තියෙන්නේ එපා. ළඟදී ඉන්නේ දැන් නම්. අවුලන්නේ අපි යන්කෝ. මේ කාලෙකින් ওই මේ පැත්තේ ඉන්නේ. අවුලන්නේ අපි ගිහිල්ලා බලමු. දැන් නම් ළඟයි. තව මීටර් 200ක් විතර යන්න ඕනේ. දැන් කාලෙන් කොහමද අවුරුද්දකින් විතර මං එන්නේ හරි. මේ පැත්තට. අවුලක් නැහැ. ඉතින් ආපිලා අපි ගිහිල්ලා බලමු. කොහොමද දැන් යකඩ බාන වත්තට අපි යකඩ බානකට යමු. යකඩ බානව ගිහිල්ලා ඔය බල්ලා අපි යමු. මම ඉන්න යාළුවෝ තා චුට්ට දුරයි. අපි යමු. එයා. කොහොම යමු. තා චුට්ට දුරයි. යාළුවෝ බලන්න යන්න ඕනේ යාළුවේ. කැලෙත් තියෙනවා. කැලේ හරි තියෙනවා. අනේ ටික සුද්ධ කරලා යාළුවේ. ඒකින් දවුලක් නැහැ. සුද්ධ කරලා පාර සුද්ධ කරලා යාළුවේ. අපි යන්. යන්න. ඩාඩි දාලා උයි. පස්ත මහන්සියක් උයි. මම දැන් ආවට යන ටිකක් දුර. ආවා ඒකින්ද මහන්සිය උයි. මම මේ හරි වත්ත වෙන්නන්නද? හරි වත්ත යාළුවේ. මේ හරි ඔක්කොම සුද්ධ කරලා මං එද්දි මම ඔයිට කලින් එද්දි මේ හරි ඔක්කොම කැලේ යාළුවෝ තිබ්බේ. දැන් ඔක්කොම සුද්ධ කරලා යාළුවේ. මං අර ඉස්සරහ ඉන්නවා එළුවෙක් ඉන්නවා. ඌව පෙන්නන්නද? කොහොම ඉන්න යාළුවා අපි අර හරියට ගිහිල්ලා මම ඌව පෙන්නන්න. මට යන පාර මතක නැහැ යාළුවේ. දැන් අර එළුවෙක් ඉන්නවා. මම ඉන්න වල පේන්නේ නැතුව එන්නේ. මම ළඟට ගිහිල්ලා පෙන්නන්න. අනිත් දන්නේ නැහැ යාළුවේ. ඔය පේනව නේද වාගේ? මට අනිත් දන්නේ නැහැ ඔය එළුවා. කියන්න බෑනේ මං එළුවනේ. එළුවා තමයි ඉන්නේ. මේ ඉන්න එළුවා මේ. උට යන්න බෑ. ඔය කකුල මොකක් කරලා යාළුවේ. අපි යන්. එළුවාම දාලා අපි යන්. යාළුවේ මේ ඔයාට යන පාර පටන් ගන්නනේ. මේ මෙතනින් යන්. කාලේ මේ හරි මං එද්දි මේ හරි දිගටම රබර් වත්ත තිබ්බේ. දැන් ඒ ඔක්කොම ගලවලා අවුලක් නැහැ අපි යන්. දැන් පේන මාන තියෙන්නේ යාළුවේ. අපි යන් පොඩ්ඩක් බලන්න. මේ මෙතන ළඟමයි දැන් තියෙන්නේ. යොම යම්. මේ හරිය පොඩි විවයක් තියෙනවා. මම නිකන් හිටියේ පෙන්නන්න යාළුවේ. සුපිරි විවයක් තියෙනවා. මම දැන් පෙන්නන්න ඕනේ. මේ පාට ලස්සන විවයක් ඈ. මේ ඔක්කොම ටික සම්පූර්ණයෙන්ම තියෙනවා. මඤ්ඤොක් කොටු වල හරිය අන්නාසි කොටු තියෙනවා. මේ හරිය එලි කළා මේ. මේ හරිය රබර් වත්තක් තියෙනවා මේ. මේ හරිය රබර් වත්ත මේ. සුපිරි නේ මේ 300ට වීඩියෝක් ගත්තේ. මම ආයෙ පොඩ්ඩක් zoom කරලා පෙන්නන්නද? zoom කරන්න බැරි යාළුවේ. zoom කරා වෙච්ච කොල්ලයක් එන්නේ ඔන්නෝම තමයි තියෙන්නේ. හරි අපි යන් ඉස්සරහ වීඩියෝ එකට යන්න. නම් තියෙන යාළුවෝ ඔන්නෝම තමයි. මේ හරි මේ ආද මේ දෂ්ටිය පායනවා. වැහලා පායනවා. ඒකින් දවුලක් නැහැ. හරි මඩ නැහැ. නැත්තම් මේ හරි පට්ට මඩ දෝගයක් තියෙන යාළුවේ. අපි යන්. කොහොම යන් ඉස්සරහට මේ යාළුවේ මගේ channel එකට
ලයික් එකක් කමෙන්ට් එකක් ෂෙයා පාරක් දාන්න යාළුවෝ අනිවාර්යෙන් දාන්න ඕන දැන් ඔය ළඟයි මම පෙන්නන්න තව චුට්ට දුරයි ඕමයා මේ හරි වැඩ කොට්ටේ එහෙම දාලා හදලා තියෙන යාළුවෝ පාර ඒ කියන්නේ යන්නේ වහින්දාස් වලට යන්න බෑනේ ඒකෙන් ඉන්න ලස්සන හදලා තියෙන්නේ ඉන්න මම ඔයාලට ඒක පෙන්නන්න වෙලිකොට්ට දාලා හදලා තමයි කියන්නේ වහින්දාස් වල මේට යන්න බෑ යරෙනවා වගේ ඒකයි මේ වෙලිකොට්ට දාලා තියෙන්නේ මේ තියෙන ඔය තියෙන ඔය දැක්කනේ යාළුවෝ ඔය දැක්කනේ කියන් අපි යන් දැන් යුක්ටත් ගන්න මෙතන පාලමක් තියලා පාලමට ගිහලා මම ඔයාලට ඔය පෙන්නන්න මේ හරිය පේනව නේද මොන හරි බලන්න මේ හරිය ඇතුළේ තමයි ඔය තියෙන්නේ ඔය පේන්නේ ඔය තමයි අදට මම පාලම ඇතුළට ගිහලා ඔයාලට පෙන්නන්න මේ හරිය ගන්නේ වැස්සට මිනිස් හොදන් ගිහලා ඔය ඒකයි ගේස් එක මේ බලනකො මේ මෙතනින් හොඳට පේනවා මං ඉන්නවත් ඉතින් පෙන්නන්න මේ මෙතනින් හොඳටම පේනවා යාළුවෝ පාලම තියෙන අර දෙන්නේ නයිස් ඔයාලා මතකද දන්නේ අපි මේ බෝට්ටු පැද්ද මෙන්න මෙතන තමයි යාළුවෝ මෙන්න එතන පොට්ටේ තමයි බෝට්ටු පැද්ද යාළුවෝ මෙන්න මෙතනින් තමයි බැස්සේ බෝට්ටු පදින්න මෙතනින් බැහැලා තමයි අපි ගියේ මෙතන තමයි ඊනාට අපි බෝට්ටු පැද්ද යාළුවෝ කියලා හිතනවා මම අපි බෝට්ටු පැත්ත යන මෙතනින් මේ හරිය දැන් බෝට්ටු පැද්ද මේ හරිය දැන් ජඹුරයි ටිකක් යාළුවෝ ඔය නාන්න ජඹුරක් නැහැ ඉතින් අඩියක් පේනවා අපි නාන්න උනත් පුළුවන් මේ ටිකේ නාම තියන්නේ අපි 16 ගහලා නාමු යාළුවෝ පොඩ වතුර මඩ පාටයි උනත් නාන්න පුළුවන් යාළුවෝ නාමුනේ ඒවා අපි නාම මෙතන මේ මතකද දන්නේ අපි උණ බට එහෙම ගැපුවා මේ බෝට්ටුව හදන්න මම මේ හරියට පාලමේ පොඩ්ඩක් යන්න පාලමෙන් යන පාලමක් තියෙන යාළුවෝ මේ දැක්කනේ පාලම මම මේ සෑහෙන කාලෙන් ওই මේ පාලමෙන් යන්නේ ට බයත් එක්ක යන්න එහෙම බය වෙන්න ඕනේ නෑ නේද මේ තියෙන්නේ ඔය තමයි යාළුවෝ මේ ඔය හරිය ඔක්කොම දැන් මේ පාලම උඩින් ඉන්නේ මම ඒකයි මම පේන්නේ මේ හරියෙන් එනවා පාලම මැදට කියලා බලමු මෙන්න එහෙම තමයි රිවිව් එක තියෙන්නේ යාළුවෝ මේ ඔක්කොටම මඤ්ඤොක්ක තමයි මෙහෙ හිටවලා තියෙන්නේ යාළුවෝ මේ ඒ තියෙන්නේ ඔය අතන මේ ඔය මේ කලන්ට එක දාලා තියෙන්නේ යාළුවා අපි ඉස්සරහා අපි එහාට යන්න තියමු ඒකද කියලා හිතනවා මං අපි මෙතන සරුන් ගල්ල හැදුවා බයි බෝට්ටු පැද්දා නෑ වා නම්මනම් කරා වල මතකද කියලා හිතනවා අපි මේ හරිය කෑමත් හැදුවා වල මතකති අවුලන්නේ අපි යන්නේ දැන් අපි ඔය බැලුවානේ අපි මට බහින්න විදිහක් නෑ යාළුවේ මම බහින්න හිතාගෙන ආවේ නෑ අපි වෙන දවසක බෑලා අපි මොන හරි කරමු ඒ කියන්නේ බෑලා මොන හරි කරමු කියන්නේ නාල එහෙම නාමු එක දවසක් අපි පොඩ්ඩක් නාමු පුරාණ සුපිරි පොට්ටක් තියෙනවා ලී පාලමක් තියෙනවා අපේ ලී පාලමට පොඩ්ඩක් ගිහලා බලමු කොහොමද ලුක් එක ලස්සනයිද කොහොමද කියලා පොඩ්ඩක් බලන්න පියා මේ පාර දිගේ යන්න ඕනේ පොඩ්ඩක් අවුවක් තියෙන්නේ ඔයි මම පුත් තරංග ආවෙන්නේ නැහැ කුඩියා මේකද මේ තොප්පියක්වත් දාන් ආවේ නැහැ කොයි මේ දැක්කනේ උඹලා පේනව නේද අවුව මේ සුපිරි අවුවක් තියෙන්නේ යාළුවේ සෙල්ෆි එකම වැඩ කරයි දන්නේ නැහැ මම ඒකින්ද අනික් කැම් එක දාගන්න යාළුවෝ මේ සුපිරින පට්ට අවුවයි අවුලන්නේ අපි යන් ඉස්සරහට මෙහාට තියෙනවා මේ ඉත ළඟ තියෙන ඉන්න වල වෙන්න යන්න ඕනේ තියෙන ළඟ වෙ පේන්නේ ඒ තමයි පාලම යාළුවේ කලින් ඔය ගම් වතුරකට මේ ගියා ගහගෙන يعني මේක පාලම කලින් තිබ්බේ පල්ලෙහි දැන් උඩින් තියෙන්නේ නයිස් සුපිරිට මේලා තියෙනවා වතුරක් තියෙනවා ලස්සනට නයිස් මේ තියෙන ඕක තමයි පාලම මේ තියෙන්නේ පාලම තමයි මේක මේ තියෙන්නේ කොහොම සුපිරි යන්නේ පාලම
ඔන්න ඔය තමයි යාළුවෝ පාලම. මේ තියෙන්නේ. මම එහා පැත්තට යන්නේ බයිකට එහෙම නෙමෙයි යන්නේ නැත්තේ යාළුවේ. මම යන්නේ මං ආස් නැහැ මෙහෙම යන්න. මම බාහන්න මෙහා තියන්නේ ඔය මේ ලස්සන මේ තියෙන. ඔය තියෙන ඔය මේ. ලස්සනට තියෙනවානේ. මේ හරිය මේ දිගටම තියෙනවා මේ. මෙහෙත් තියෙනවා මේ. නේද කොහොමද සුපිරි පොට්ටක් නාන්න ඔයාලත් වෙනවා නම් ඉතින් ඇවිල්ලා නාගෙන යන්න මෙහා මේ කරන්නේ හැඩි කරන්නම් එපා යාළුවේ සබන් කොළ නම් මණන් ඒවා නම් මණන් ඒවා දාලා හැඩි කරන්නම් යන්න එපා යාළුවේ මේ හරිය සුපිරි මේ පොට්ටයක් ඔයාලා නානවා නාන්න මේ දස්ටේ වැහැදින්න වතුර පොඩ්ඩක් කඩේ පාවෙන් දවස් වුණා වතුර අඩුයි ඔයාලා එනවා නම් ඉතින් ඇවිල්ලා නාගෙන යන්න මේක හැඩි කරන්න නම් කුත් කරන්න එපා යාළුවේ අරගේ පැත්තේ වලත් මේව නාන්න මේ වගේ සුපිරි පොට් තියෙනවා නේද අපේ පැත්තෙන් නම් තියෙනවා මෙතන හැබැයි සුපිරි නාන මෙතන ජම්බුරයි වහින කාලේ කොමානේ මගේ හරි බඩ ගන්නට මේ හරියට වගේ නම් වතුර තියෙනවා මේ හරිය. ඒකට මම මේ පාලමේ යට මං කියන්නේ. අර හරිය නම් එච්චරම නෑ. අවුලක් නෑ නේ. අපි සුපිරියක් කරමු නේ කියන්නේ. අපි ඊළඟ වීඩියෝ ඉස්සරහින් වීඩියෝ සෙට් එක මේ හරිය කියන්නේ. මෙතන ඉස්සරහා යන්න තියෙන ලොකු කන්දක්. අපි කන්දේ ගිහිල්ලා මම වීඩියෝ කරලා ඇති කලින්. අපි හරිය වීඩියෝ වල මේ කරලා ආයෙත් තමයි කන්ද අපි පොයට මම යන්න කියලා හිතන් ඉන්නේ. අපි බලමු යන්න. පුළුවන් වුණා මම වීඩියෝ කරනවා. මගේ channel එක ඔයාලා තාම subscribe කරලා නැද්ද subscribe කරන්න යාළුවේ. බයි බයි අපි වෙනදාට සෙට් වෙමු අර කන්දර ගිහිල්ලා අපි සුපිරි වැඩක් කළා මාළු එක්ක මල්ලේ බාබේකෝ පාරක් කිව්ව දාලා අපි සෙට් වෙමු මගේ channel එකට දිනනත් නම බයි 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 ඔය subscribe කරන්න like කරන්න share කරන්න comment කරන්න යාළුවේ බයි